wet ground, not another living sound, just the whisper of the breeze rustling through the sleepy trees. My footprints mark a gentle line, this quiet path feels truly mine. With every breath the air is new, a perfect shade of morning blue. අද වීඩියෝ එකෙන් අරන් ආවේ Toyota Premio එකක්. ඉතින් කලින් 1990 ගණන් වල අපිට බලා ගන්න හම්බුණා වාහනයක් Corona Premio කියලා. ඉතින් ඒකෙන් කැඩලා තමයි මේ Premio කියන මොඩල් එක ආවේ 240 එක විදිහට 2001 දී. 2001 ඉඳන් 2007 වෙනකන් 240 එක කන්ටිනියු වුණා. ඊට පස්සේ 2007 ඉඳන් 2021 වෙනකන් 260 එක ආවා. ඊට පස්සේ 2007 ඉඳන් 2021 වෙනකන් ආවකට 2007 ඉඳන් 2015 වෙනකන් ඇවිල්ලා 2016 දී අපිට ෆේස්ලිෆ්ට් මොඩල් එකක් බලා ගන්න හම්බුණා. ඉතින් ෆේස්ලිෆ්ට් මොඩල් එක තමයි මේ බලා ගන්න හම්බෙන්නේ. මේ වාහනේ එහෙම එකක්. ඉතින් 2017 ඉඳන් 21 වෙනකන් ඒක කන්ටිනියු වුණා. එකම chassis එක 260 එකම chassis එක. හැබැයි Toyota safety sense එකයි ඊට අමතරව මේ ඉස්සරහ ග්‍රිල් එක වෙනස් වුණා, ලයිට්ස් වෙනස් වුණා. ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් සිද්ධ වුණා ඒ වාහනේ. මම ඔහොම වෝක් අරවුන්ඩ් එකක් යන්නම් ඔයාලට වාහනේ බලාගන්න. ප්‍රීමියම් එක වීඩියෝ එකක් දෙන්න කියලා ඉල්ලලා තිබ්බා. ඊට පස්සේ POV drive එක ටිකක් වැඩි කරලා දාන්න කියලා ඉල්ලලා තිබ්බා. තව Yaris Cross එකේ වීඩියෝ මගෙන් ඉල්ලලා තිබ්බා. ඉතින් ඒ ඉල්ලන තරම් වීඩියෝ දෙන්න ඇත්තටම වාහන නැහැ. ඒකයි ප්‍රශ්නේ. කියන්නේ ඉල්ලන ගොඩක් වාහන ඇත්තටම ගොඩක් අලුත් වාහනනේ. ඉතින් මං ගාව ගොඩාක් මට හම්බෙන්නේ යූස් කරපු වාහන. ඒ කියන්නේ 2007 10 2015 පල්ලෙහා තමයි ගොඩක් වාහන. ඉතින් ඔය රීකන්ඩිෂන් අලුත් වාහන සේල් වලින් ගන්නත් අමාරුයි, ඉල්ල ගන්නත් අමාරුයි. ඉතින් ඔයත් කාර් සේල් එකක් කරනවා නම් හරි අලුතෙන් එහෙම වාහනයක් ගෙනල්ලා තියෙනවා නම් හරි මට කියන්න. මොකද මගෙන් Yaris hatchback එක ඉල්ලලා තිබ්බා, Yaris Cross එක ඉල්ලලා තිබ්බා, වාහන ගොඩක් ඉල්ලලා තිබ්බා. ඉතින් ඉල්ලන වාහන දෙන්න ඇත්තටම මට වාහනයක් හොයාගන්න හම්බුන්නේ නැහැ. ප්‍රීමියම් එකේ වීඩියෝ එකක් ඉල්ලලා තිබ්බා. ඉතින් ප්‍රීමියම් එකක් මම අඳුරන අයිය කෙනෙක් ගාව තියෙනවා. ඉතින් මම ඒකයි වාහන ඉල්ලගත්තේ. හරි දැන් අපි මේකේ වීල් බේස් එක වාහනේ විස්තර ටික කතා කරන් යන්. වීල් බේස් 2700 mm හම්බෙලා තියෙනවා. ඉතින් අනිත් Axio එක, Grace එක ඒ වගේ වාහනත් එක්ක බලද්දි මේකේ වීල් බේස් එක තව ටිකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් වීල් බේස් එක වැඩි වෙන එකෙන් ඇතුලේ කැබින් එකේ ස්පේස් එක වැඩි වෙනවා විතරක් නෙවෙයි වාහනේ දුර ගමනකදී මාරම කන්ට්‍රෝල් අනිත් එක හරිම ස්මූත් ඒ ගමන. ඊට අමතරව අපි මේකේ සස්පෙන්ෂන් සයිඩ් එකට ආවම ඉස්සරහා MacPherson ඉන්ස්ට්‍රක්ටර් එකක් හම්බෙන්නේ, පිටිපස්ස ටෝෂන් බීම් එකක් හම්බෙන්නේ. බ්‍රේක් සයිඩ් එකට ආවම ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් හම්බෙනවා, පිටිපස්ස ඩ්‍රම් බ්‍රේක් හම්බෙන්නේ. ඉතින් කෙනෙක් හිතෙන්න පුළුවන් ඇයි මේකේ MacPherson ඉන්ස්ට්‍රක්ටර් එකක් දීලා තින්නේ, ඇයි පිටිපස්ස ටෝෂන් බීම් එකක් දීලා තින්නේ, ඇයි පිටිපස්ස ඩිස්ක් බ්‍රේක් දීලා නැත්තේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. මොකද ලංකාවේ මේක ටිකක් ලක්ෂරි වාහනයක් විදිහට සලකන නිසා. ඉතින් ඉස්සරම කාලේ ආපු ඔය 110 Crozza ඒ වගේ වාහනවල ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් දීලා තිබ්බා. ඉතින් කාලෙත් එක්ක ඒකට යන කොස්ට් එක නිසායි ඒක අනිත් එක ගොඩාක්ම ඩියුරබල් නැහැ. ඒ කියන්නේ පොඩ්ඩක් එච්චරම රිලයබල් නැහැ. මොකද මූවින් පාර්ට්ස් වැඩි. ඉතින් ඒ වගේ හේතු ටිකක් හින්දා ගොඩක් වෙලාවට දැන් අලුත් වාහනවල අපිට MacPherson ඉන්ස්ට්‍රක්ටර් එක ඉස්සරහටයි පිටිපස්සට ටෝෂන් බීම් එකයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් අපි ඔහම ඩ්‍රයිවිං සීට් එක මොනවද තියෙන්නේ කියලා බලන්න. මේ වාහනේ කීලස් එන්ට්‍රි ඔප්ෂන් එක හම්බ වෙනවා. ඩ්‍රයිවිං සීට් එකට ආවහම මේක ඉලෙක්ට්‍රික් සීට් ඔප්ෂන් එක හම්බ වෙනවා. ඉතින් ඉලෙක්ට්‍රික් සීට් ඔප්ෂන් එක මම පර්සනල් කැමති ඔප්ෂන් එකක් නෙවෙයි. මොකද මෙමරි සීට් හම්බුනා නම් වටිනවා. මොකද ගෙදර 3-4 දෙනෙක් එකම වාහනේ ඩ්‍රයිව් කරද්දී ඔයාට ඕන විදිහට වාහනේ ටක් ගාලා සීට් එක එස් කරන්න පුළුවන්. ආයි කිසි කරදරයක් නැහැ. ඔයාට අදාළ නම්බර් ක්ලික් කරලා ඔයාගේ පොසිෂන් එකට සීට් එක එස් කරන්න පුළුවන්. හැබැයි මේක නම් ටිකක් කරදර වැඩක්. මොකද හරීම ස්ලෝ මූව් වෙන්නේ. එච්චර තේරුම් නැහැ මැනුවල් ආවන ඉක්මනට සීට් එක දාන්න පුළුවන් කියන එක තමයි මම නම් හිතන්නේ. ඊට අමතරව මල්ටි ෆන්ක්ෂන් ස්ටියරින් වීල් එකක් හම්බෙලා තියෙනවා. හැබැයි ක්‍රූස් කන්ට්‍රෝල් හම්බෙන්නේ නැහැ මේ වාහනේ අපිට. ඊට පස්සේ මම කලින් කිව්වා වගේ Toyota safety sense option එක තියෙනවා. ඉතින් ඔටෝ බ්‍රේකින් හම්බෙනවා, රේඩාර් බ්‍රේක් හම්බෙනවා. ඊට අමතරව ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් හම්බෙනවා. ඉතින් මේ ඔප්ෂන් ටික හම්බෙලා තියෙනවා මේකේ. ඊට අමතරව පාකින් සෙන්සර්ස් ටික තියෙනවා, වටේම සෙන්සර්ස් ටික තියෙනවා. ඊට අමතරව මේ වාහනේ තව කතා කරන්න තියෙන දේවල් තමයි මේකේ අර අනිත් අලුතෙන් ගන්න තියෙන වාහන වලට වඩා
මේ ඇතුලේ ඉන්ටීරියර් ෆිනිෂ් එක මාරම ඉස්සරහින් තියෙනවා. මොකද ගොඩාක් අලුත් වාහනවල හැම පාර්ට් එකම හැදෙන්නේ හાર્ඩ් ප්ලාස්ටික්. මොකද මොන වාහනයක රිවිව් එකක් කළත් මට කියන්න තියෙන්නේ මේකත් හાર્ඩ් ප්ලාස්ටික් කියලා. හැබැයි මම ওই පරණ වාහන රිවිව් කරද්දි මම කියනනේ මේවා soft touch material දීලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ මේකෙත් හම්බෙන්නේ මේ soft touch material. පේනවද? ඉතින් Toyota Premio එකේ, Allion එකේ, ඊට පස්සේ Axio එකේ ඔය වාහන ටිකේ තියෙනවා මේ soft touch material. ඊට එහා ගියාම high end එකේ ඔය Crown වල, Camry වල ඒවෙත් තියෙන මේ වගේ soft touch material. ඉතින් ඒකේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අයියෝක hard plastic ආව තවුලන්නේ නැහැ නේ. ඉතින් ඕක අපි ඕක උඩින් දෙගෙන යන්නේ නැහැ නේ. ඕක අපි අතපත ගාලා යන්නේ නැහැ නේ කියලා. හැබැයි මේකේ තියෙන වටිනකම තියෙන්නේ අපි ඇක්සිඩන්ට් එකක් වුණොත් ඒ වගේ දෙයකදී අපේ අතප්පයක් වැදුනට මේකෙන් කිසිම ඩැමේජ් එකක් වෙන්නේ. hard plastic තිබුණොත් අපිට රිදෙනවා. ඒක ප්ලාස්ටික් එක ක්‍රැක් වෙලා අපේ අතේ පය වදින්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන්. හැබැයි යන්න ඒ දේ වෙන්නේ නැහැ මේ වගේ soft touch material තිබ්බාම. ඉතින් මේ වාහනේ මේ ගොඩාක් දේවල් soft touch material එකෙන් ෆිනිෂ් කරලා තියෙනවා. ඊට අමතරව මේ ටික් මැනල්ටික් ගිහලා තියෙන wood finish එකකින් ඉතින් ඒකෙන් තමයි මේ වහන ලක්ෂරි ගතිය වැඩි වෙලා තියෙනවා. එල්ලොටෝ දීලා තියෙනවා shutters ටික, power mirror, power shutter option ටික තියෙනවා. අපි වොන් පිටිපස්සට යන් ඉස්සෙ ටික කතා කරන්න. මම වැඩි වෙලාවක් ගන්න නැහැ මොකද හැමෝම ඉල්ලන්නේ POV drive එක වැඩි කරන්න කියලා. කීප දෙනෙක් මට කියලා තිබ්බා POV drive එක ටිකක් වැඩි වෙලාවක් දෙන්න කියලා. ඉතින් ඒකින්ද මම මේ ටික රට්ටක් ගාලා කතා කරලා POV drive එකට යන්. ඊටු ටික POV drive එකත් කතා කරමු. leg space හොඳයි මොකද මිලිමීටර් 2700ක් තියෙන wheel base එක. ඉතින් ඒකත් එක්ක අනිත් sedan එක බලද්දි අනිත් ලංකාවේ මාකට් එකේ තියෙන අනිත් ගොඩාක් sedan එක බලද්දි මේකේ wheel base එක හොඳ මට්ටමක තියෙනවා. අනිත් එක head room එකත් හොඳයි, seats comfortable, fabric එකයි leather finish වෙච්ච two tone seat ටිකක් එන්නේ. ඒක beige colour එකකින් එන්නේ. ඒකෙන් තව ටිකක් මේක luxury ගතිය වැඩි වෙනවා. මේක original leather ගන්නේ fabric මේ material එකක් තියෙන්නේ. fabric එකයි මේක synthetic leather එකක් තියෙන්නේ. ඒත් මේ seat එක හරි comfortable. ඊට අමතරව armrest එකක් හම්බ වෙනවා. මේක දෙන්නට පිටිපස්සේ යන්න මාරම comfortable දුර ගමනක් වුණා කිසිම මහන්සියක් දැනෙන්නේ නැහැ. මේ හැබැයි තුන් දෙනෙක්ට නම් මෙතන පිටිපස්සේ මේ floor hump එක ටිකක් තියෙන නිසා තුන් දෙනෙක්ට නම් මම එච්චර ගමන් කරන්නේ නැහැ. හැබැයි තුන් දෙනෙක්ටත් ගමනක් යන්න බැරි කමක් නැහැ. මේ වාහනේ comfortable. අපි ඔහොම බූට් එක පැත්තට ආවොත් මේ විදිහට බූට් එක රිමෝට් එකෙන් ඕපන් කරගන්න පුළුවන්. කී එකෙන් ඕපන් කරගන්න පුළුවන්. ඉතින් සෙඩාන් කාර් එකකට ප්‍රැක්ටිකල් විදිහ හොඳ බූට් ස්පේස් එකක් තියෙනවා. අපි ඔහොම යන ටෙස්ට් ඩ්‍රයිව් එකට හැමෝම මේකෙන් ඉල්ලන්නේ. අපි ඊට කලින් එන්ජින් එක ගැනත් කතා කරලාම යන්. එතකොට වීඩියෝ එකේ සාමාන්‍යයෙන් මම යන පිළිවෙලටම වීඩියෝ එක යන නිසා මේක එන්නේ 1NZ FE කියන එන්ජින් එක. ඉතින් 1NZ FE කියන එන්ජින් එක සෑහෙන්න කාලයක් තිස්සේ සෑහෙන්න වාහන ප්‍රමාණයකට එන එන්ජින් එකක්. ඉතින් මේ එන්ජින් එකේ හෝස් පවර් ගන්න ගත්තොත් RPM එක 6000 දී හෝස් පවර් 106ක් විදියටත් ටෝක් එක RPM එක 4000 දී නිව්ටන් මීටර් 140ක් විදියටත් බලා ගන්න පුළුවන්. මේකේ නම්බර්ස් පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන් එන්ජින් එක හදපු අවුරුද්දත් එක්ක. මොකද මේකේ මුල්ම කාලේ එන්ජින් වල මම දැක්කා ටෝක් එක නිව්ටන් මීටර් 130 ගණන්, ඊට අමතරව හෝස් පවර් එක 104 106 අතර යනවා. දැන් මේ වගේ අලුත් එන්ජින් වල හෝස් පවර් එක 108, ටෝක් එක නිව්ටන් මීටර් 147 වගේ ඒ වගේ රේන්ජ් එක පොඩ්ඩක් එහෙම වෙනවා. ඉතින් පරණ එන්ජින් එකට වඩා මේ එන්ජින් එකේ එන්ජින් බ්ලොක් එකේ ඇතුලේ හાર્ඩ්වෙයාර් සයිඩ් එකේ කිසිම වෙනසක් වෙලා නැහැ. හැබැයි සොෆ්ට්වෙයාර් සයිඩ් එකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. fuel efficient වෙන්න වාහනේ තව ටිකක් මේකේ සොෆ්ට්වෙයාර් සයිඩ් එකෙන් පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මොකද මේ වාහනේ අපිට හම්බ වෙනවා eco idle stop එක හම්බ වෙනවා. ඊට අමතරව ඒ eco idle එකත් එක්කම අපිට මේකේ alternate එක දිගටම රන් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් ටිකක් එක්ක මේකේ fuel efficiency එක ටිකක් වැඩි අනිත් පරණ ප්‍රීමියම් එකට වඩා. අනිත් ඒ ගියර් බොක්ස් සයිඩ් එකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. පරණ ප්‍රීමියම් එකේ ගියර් බොක්ස් එකමයි, වෙනසක් නැහැ. හැබැයි ඒක ගියර්ස් චේන්ජ් වෙන විදිය ඒකේ පොඩි ස්මූත් ගතියක් තියෙනවා. ඉතින් ඔයිල් එක විදියට මේකට 0W20 ඔයිල් එක යූස් කරන්න පුළුවන්. බ්‍රේක් ඔයිල් එක විදියට .4 හරි .3 හරි බ්‍රේක් ඔයිල් එකක් යූස් කරන්න පුළුවන්.
එන්ජින් එකේ විස්තර කොහොමයි අපි යන් ඩ්‍රයිව් එකට. ගියර් බොක්ස් එක අපිට හම්බෙන්නේ CVT ට්‍රාන්ස්මිෂන් එකක්. ඉතින් CVT ට්‍රාන්ස්මිෂන් එකක් තියෙන වාහනයක් නිසා ලොකු පිකප් එකක් අපිට මේක බලා ගන්න හම්බෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එදිනෙදා A to B යන්න ඊට අමතරව ඉතින් ෆැමිලි එක ට්‍රිප් එකක් යන්න මේ පිකප් එක හොඳටම ඇති. ඒත් ඉතින් අර ස්පෝර්ට්ස් කාර් එකකගේ පිකප් එකක් හම්බෙන්නේ නැහැ. මොකද මේක එහෙම ඩ්‍රයිව් කරන්න හදපු වාහනයකුත් නෙවෙයි. ඉතින් මම ගොඩක් කාට දැකලා තිනවා ප්‍රීමියෝ ඇලියන් පදිනයි විශේෂයෙන්ම ඇලියන් එක දෙකම එකම වාහනේ ලොකු වෙනසක් නැහැ. ඒක පොඩි ස්පෝර්ට් ලුක් එකක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඇලියන් එක එහෙම ඩ්‍රයිව් කරන්න අය ඉන්නවා. සෑහෙන ස්පීඩ් යනවා. මොකද ලක්ෂ 140ක් 150ක් වෙන නිසා වාහනේ ඒකට දෙන වාහනේ ප්‍රයිස් එකත් එක්ක මේ වාහනේ හැන්ඩලින් මාරම හොඳයි. මේ වාහනේ මාරම කන්ට්‍රෝල් කියනවා. හැබැයි මං ඇලියන් එකේ ප්‍රීමියෝ එකේ දකින්න දෙයක් තමයි ගොඩක් වෙලාට ග්‍රේස් එක ඊට පස්සේ ඔය හැෂ්බැක් වලින් ආව ස්විෆ්ට් RS එක Honda Fit GP5 එක ඔය වගේ ඔය සමහර වාහන තියෙනවා ඒව ඇත්තටම ස්පීඩ් ගියාට මාර කන්ට්‍රෝල් වාහනේ CHR එක ඉතින් ඔය සමහර වාහන තියෙනවා ඒ වාහන ඇත්තටම ස්පීඩ් ගියාට වාහනේ මාරම කන්ට්‍රෝල් ඉතින් මේ වාහන ඇත්තටම ස්පීඩ් යන්න හදපු වාහනේ කම්ෆර්ටබල් ගමනක් යන්න හදපු වාහන ඉතින් මේ වාහනේ ගොඩාක් ස්පීඩ් ගියාම කන්ට්‍රෝල් එක ටිකක් අඩුයි මම ටිකක් ස්පීඩ් කරලා වෙන්න නම් තව ටිකක් කොහොම ඩ්‍රයිව් කරන් ගිහිල්ලා ඉතින් මේ වගේ ස්පීඩ් එකකින් යනකොට හොඳ ෆූල් එෆිෂියන්සි එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේක දැනට 24ක් කරලා කියලා පෙන්නනවා මේ තරම්ම නොකලත් සාමාන්‍යයෙන් ලීටර් කිලෝමීටර් 20ක්වත් කරන දුර ගමනක් යද්දී සිටි එකේ ලීටර් කිලෝමීටර් 10 12 වගේ අතර තෙල් වැඩ කරනවා අර මං කියපු 140යි නිව්ටන් මීටර් ටෝක් එක නිසා කඳු අදින්න ඊට පස්සේ ෆැමිලි එක ට්‍රිප් එකක් යන්න ගෙදර බඩු ටිකක් දාගෙන 4 දෙනෙක් බඩුත් දාගෙන ට්‍රිප් එකක් යන්න පුළුවන් කිසිම අපහසුවක් නැතුව ඕනේ කන්දක් මේ වාහනේ අදිනවා මම අර කලින් කිව්වනේ පරණ 260 එකට වඩා මේකේ පොඩි පොඩි අප්ග්‍රේඩ් ටිකක් වෙලා තියෙනවා කියලා ගියර් බොක්ස් සයිඩ් එකෙන් එහෙම. ඉතින් ඒක ඔක්කොම වෙලා තියෙන ෆුවල් එෆිෂියන්සි එක වැඩි කරන්නයි වාහනේ ස්මූත් වෙන්නේ තව ටිකක් ඩ්‍රයිව් එක ස්මූත් වෙන්නේ. ඉතින් මේක CVT ට්‍රාන්ස්මිෂන් එකේ තියෙන වෙනස තමයි හැම වෙලාවෙම RPM එක ගොඩාක් අඩු වගේක තියාගෙන ස්පීඩ් එක ටිකක් වැඩි කරලා මේකේ තෙල් වැඩ කරන ප්‍රමාණය ටිකක් වැඩි කරන්න බලලා දැන් ඔකට මම ඩ්‍රයිව් කරනකොට බලන් ඉන්නේ නැති පේනවා ඇති RPM එක ගොඩක් අඩ 2000ට උඩින් යන්නේ නැහැ. වෙලාවකට 1000 විතර තියෙන RPM එක. හැබැයි වාහනේ සාමාන්‍යයෙන් යන්න පුළුවන් 60ට විතර 60 70 යන්න පුළුවන් RPM එක 1000 විතර තියාගෙන. ඉතින් ඒක නිසා මේක සෑහෙන තෙල් වැඩ කරන වාහනයක්. 1500cc එන්ජින් එකක් තිබ්බට වාහනේ ෆුවල් එෆිෂියන්සි එක නම් ඇත්තටම මාරම හොඳයි. මේ හරි යූටර්න් එකක් ගහගමු. මේක ටර්නින් රේඩියන්ස් එක නම් ඉතින් ටිකක් වැඩි. මොකද මම අර කලින් කියපු වීල් බේස් එකත් එක්ක ඉතින් 2700 mm වීල් බේස් එකත් එක්ක ගොඩාක් අඩු ඉඩකින් හරව ගන්න ඇත්තටම අමාරුයි. ඉතින් පොඩි ඉඩක් තියෙන්න ඕනේ නැත්නම් ආය අනිවාර්ය රිවර්ස් එකක් ගන්නම වෙනවා. හැබැයි සිටි එක ඩ්‍රයිව් කරන්න ඒ තරම්ම අපහසුවක් නැහැ. ලේඩි කෙනෙක්ට උනත් ඇත්තටම ඩ්‍රයිව් කරන්න ලේසි. මොකද මේකේ සේෆ්ටි ෆීචර්ස් විදියට අපිට මේකේ හම්බ වෙනවානේ මේ පාකින් සෙන්සර්ස් ටික. ඉතින් ඉස්සරහයි පිටිපස්සේ වටේම තියෙන පාකින් සෙන්සර්ස් ටික. ඊට අමතරව මොනවද 360 view කැමරාත් දීලා තිබ්බා. 4A කැමරාත් දීලා තියෙනවා. ඉතින් ඔය පහසුකම් ටිකත් එක්ක මේ වාහනේ ඇත්තටම හරි ඒ කියන්නේ ඩ්‍රයිව් කරන්න හරි ලේසි වාහනයක්. එච්චර අපහසු වාහනයක් නෙවෙයි. පිකප් එක මදි කියලා හිතෙනවා නම් ඕගොල්ලන්ට මේකේ S හම්බෙලා තියෙනවා. කියන්නේ ස්පෝර්ට් මේ තල්ලු ගන්න පුළුවන් ගියර් බොක්ස් එකෙන්. ඒක ස්පෝර්ට් මූඩ් එකක් නෙවෙයි. කට්ටිය හිතනවා ඒක ස්පෝර්ට් මූඩ් ඔන් කළා කියලා. හැබැයි එහෙම ගන්න නෙවෙයි. ගියර් බොක්ස් එකෙන් ගියර් එක පොඩ්ඩක් පල්ලෙහාට දාලා යන ගියර් රේෂියෝ එක පොඩ්ඩක් පල්ලෙහාට දාලා ඉවරලා RPM එක උඩට අරන් දැන් පොඩ්ඩක් වාහනේ පිකප් කරන්න නැතුව එන්ජින් එකේ වෙනසක් වෙන්නේ නැහැ. මේ හරිය වාහනේ හරවගම නැත්නම් හරවන්න තව නැහැ. කොච්චර දුරට යන්න වෙයිද දන්නේ. අනිවාර්යෙන් පොඩි රිවර්ස් එකක් ගන්නම වෙනවා.
මේ යන්නේ කඳු පාරක. ඉතින් කඳු ටිකත් හරි ස්මූත් අදිනවා එච්චර අපහසුවක් නැතුව. වැඩි වාහනේ පිකප් කරලා බලමු කොහොමද කියලා. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති වාහනේ ගොඩක් වෙලාවට අන්ඩර් ස්ටියර් වෙනවා. ඉතින් වාහනේ වේට් එක තියෙනවා කිලෝග්‍රෑම් 1240ක් විතර. ඉතින් මේ වේට් එකත් එක්ක මේකේ ටයර් වල පළල ඇත්තට මදි. අර කලින් කිව්වාගේ වංගු ගන්නකොට එහෙම එච්චරම හොඳ කන්ට්‍රෝල් එකක් තියෙන වාහනයක් නෙවෙයි. ගොඩක් වෙලාවට වංගුවෙන් එළියට යන්න බලනවා. අනිත් එක පවර් ස්ටියරින් තියෙන මගේ EPS තියෙනවා. EPS තිබ්බට අතට යම් බරක් දැනෙනවා. ස්ටියරින් වීල් එකේ බර අතට දැනෙනවා. බ්‍රේක් රෙස්පොන්ස් එකත් ඒ තරම්ම හොඳයි කියන්න බෑ. ඒ කියන්නේ ප්‍රයිස් රේන්ජ් එක ඒවත් එක්ක බලද්දි ඒ තරම්ම හොඳයි කියන්න බෑ. මොකද ගොඩාක් ස්පීඩ් ගිහලා බ්‍රේක් කරන්න ගියාම ටිකක් බ්‍රේක් මදි ගතියක් දැනෙනවා ඇත්තටම. මොකද පිටිපස්සේ ඩ්‍රම් බ්‍රේක් නේ හම්බෙන්නේ. පිටිපස්සේ ඩිස්ක් බ්‍රේක් හම්බෙන්නේ නැහැ මේ වාහනේ. ඉතින් ඒකත් එක්ක ටිකක් බ්‍රේක් මදි ගතියක් දැනෙනවා. හැබැයි ඉතින් කියන්න ලොකු වැරද්දක් නැහැ. මොකද මේක රේස් පදින්න ලොකු කාර් එකක් නෙවෙයිනේ. මේ සාමාන්‍යයෙන් කම්ෆර්ටබල් ට්‍රිප් එකක් යන්න ඩේ ටු ඩේ යූස් කරන්න හදපු වාහනයක්. ඉතින් ඒවත් එක්ක බලද්දි මේකේ බ්‍රේක් රෙස්පොන්ස් එක ඊට පස්සේ හැන්ඩ්ලින් ඒවයි ඇත්තටම අඩුපාඩුවක් කියන්න බෑ. මේ වාහනේ හොඳට මැච් වෙන්නේ ෆැමිලි එකත් එක්ක ගමනක් යන්න. ඊට පස්සේ යම් වයසක ඉන්න, ඒ කියන්නේ අවුරුදු 40ක් 45ක්වත් වෙච්ච හොඳ වෘත්තියක ඉන්න කෙනෙක්ට ඒ වගේ කෙනෙක්ට තමයි මේ වාහනේ ගැලපෙන්නේ. කොල්ලෙක්ට නම් සෙට් වෙන වාහනයක් නෙවෙයි. මොකද ඒ තරම් පිකප් වෙන්නේ. අපි නේ S එකට දාලා බලමුකෝ. මේ වගේ දැන් පිකප් වෙන්නේ. මට මතක හැටියට මේ වාහනේ 100ට යන්න තප්පර 12යි ගාණක් යනවා. ඉතින් ඔය වගේ තමයි ඉතින් වාහනේ ඩ්‍රයිව් එක ගැන කතා කරන් තියෙන්නේ. අනිත් එක හෑන්ඩ් බ්‍රේක් එක නෙවෙයි ඉන්නේ, මේක ෆුට් බ්‍රේක් එකේ ඉන්නේ. ඉතින් එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකක් අපි හම්බෙමු. සේෆ් ඩ්‍රයිව්. කට්ටියට පුළුවන් නම් වාහන කන්ටැක්ට් කරලා දෙන්න. අනිවාර්යයෙන් මම කන්ටැක්ට් නම්බර් එක දාලා තියන්නම්. ඉතින් මාව කන්ටැක්ට් කරගන්න. තව දෙයක් තමයි මේ පේනවාද මම ටිකක් පිකප් කළාම මේකේ ෆුවල් කන්සම්ප්ෂන් එක අඩු වෙච්ච හැටි දැන් ලීටරයට 11.9 පෙන්නන. ඉතින් සිටි එකෙත් වැඩ කරන්නේ සාමාන්‍ය ඔය වගේ ප්‍රමාණයක් තමයි. ඉතින් එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකක් හම්බෙමු. සේෆ් ඩ්‍රයිව්.